හෙලෝ කොහොමද ඔයගලන්ට යහරා පැෂන් YouTube නාලිකාවට ඔයගලන්ව අදත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයගොල්ලෝ ඔක්කොම හොඳින් සතුටින් ඇති කියලා විශ්වාස කරනවා. ඔන්න මම අදත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා ඔයගොල්ලන්ට. අද වීඩියෝ එක නම් මොකද්ද කියලා ඔයගොල්ලෝ මේ වෙනකොටත් දන්නව නේද? මම දන්නවා ඔයගොල්ලෝ බලන් ඉන්නේ අද යන්නේ මොකක් ගැනද කියලා. පොඩ්ඩක් විතර ඉඟියක් ලැබිලා නේද තියෙන්නේ. ඇයි ඉතින් ඕගොල්ලෝ තම්නේල් එකෙන් දැක්කනේ මොකක්ද අද මං කියන්නේ යන්නේ කියලා. ඔව් ඕගොල්ලෝ හිතුවා හරි ඒක ඇත්තක් තමයි. මට ඉන්දියාවෙන් ඕඩර් එකක් ලැබුණා. ඒක ලැබුණේ කොහොමද කියලා මං ඉස්සෙල්ලාම කියන්නම්කෝ. ඉන්දියාවේ ඉන්නවා අපේ රටේ අපේම නංගි කෙනෙක් ලංකාවේ අලුත්ගම පදිංචි. හැබැයි දැන් එයා විවාහ වෙලා ඉන්දියාවේ තමයි පදිංචි වෙලා ඉන්නේ. කේරළවල. ඉතින් ඒ නංගිව මම අඳුරගත්තේ මේ YouTube channel හරහාම තමයි. ඒ නංගිත් YouTube channel එකක් කරන නංගි කෙනෙක්. දවසක් ඉතින් එයා එක කතා කරන්න මට ආස හිතුණා. හරිම හොඳ නංගි කෙනෙක්. එයා ලස්සන හිත හොඳ නංගි කෙනෙක්. එයා ලස්සනයි වගේම එයාගේ හිතත් හරිම ලස්සනයි. ඉතින් අපි කතා බහ කරලා හොඳ යාළුවෝ වුණා. ඉතින් අපි නිතර කතා බහ කරනවා, දුක සැප බෙදා ගන්නවා. අපේ තොරතුරු හොමාරු කරගන්නවා. ඔහොම කතා බහ කරගෙන ඉතින් එයා දැන් මම අහනවා කියලාත් දැනගත්තා. ඔහොම ඉඳි එක දවසක එයා මට වොයිස් මැසේජ් එකක් තියලා තිබුණා. අක්කේ ඉන්දියාවේ ඇඳුම් තිබුණට මට සෙට් වෙන ඇඳුම් නැහැ. මට ආසයි අක්කගේ අතින්ම ඇඳුම් ටික කීපයක් කරගන්න. අක්කට පුළුවන් නේද මට කරලා දෙන්න කියලා. ඉතින් මට ඕගොල්ලෝ හිතන්නේ යාළුවනේ මාව ඉච්චර දුර රටක ඉඳලා දැන් අපි කතා බහ කරාට දැකලා කරලා එහෙම නෑනේ. වීඩියෝ කෝල්ස් වලින් අපි දැකලා තියෙනවා. ඒ වුණාට මේ වගේ විශ්වාසයක් ඇති කරගන්න හොඳ විශ්වාසයක්ම තියෙන්න එපා. එයා ඉතින් ඒ මාව විශ්වාස කරලා ඉතින් මේ මගෙන් ඇහුවා අක්කේ මෙහෙම කරලා දෙන්න පුළුවන්ද? ඇඳුම් 10ක් යාළුවනේ. ඉතින් ඇඳුම් 10ක් මහලා ඉල්ලන්නේ එතන ලොකු විශ්වාසයක් තියෙන්න ඕන. මෙයා සම්පූර්ණයෙන්ම මාව විශ්වාස කරන හින්දානේ එහෙම ඕඩර් එකක් බාර දෙන්නේ. ඉතින් ඕගොල්ලෝ හිතන්න මට මොනව හිතෙන්නේ නැද්ද? මට ඇත්තටම ගොඩාක් සතුටු හිතුණා. මුලින්ම සතුටු හිතුනේ ඕඩර් එකටත් වඩා එයා මාව විශ්වාස කරපු එක ගැන. ලොකු විශ්වාසයක්නේ මා ගැන තිබ්බේ. ඉතින් ඒ විශ්වාසය මං අකූරටම රකින්න ඕන. ඊට පස්සේ අපි කතා කරන විදිහ කොහොමද එහෙම කියලා. ඊට පස්සේ එයා කිව්වේ අක්කේ මං ගොඩක් නෝමල් අඳින්නේ. මේ දිගටම තමයි ඒ නංගි අඳින්න ආස දිගට ගවුම දිගට ඇඳලා මේ අත දිගට දාලා ගොඩක් ඕපන් එහෙම අඳින්න කැමති නෑ. එයා ඇත්තටම එයා හොඳම නංගි කෙනෙක්. මොකද එයා ලංකාවේ ගෞරවයත් රැකගෙන තමයි එහෙ වුණත් ජීවත් වෙන්නේ. එයා නම් අංගපේන එහෙම විදිහට අඳින කෙනෙක් නෙමෙයි. ඉතින් එයාගේ අඳින්න ඕන එයා අඳින විදිය ඒ ඔක්කොම මට කිව්වා අක්කා මේ විදිහට මට මේ ඩිසයින් එක කරලා දෙන්න මේ ඩිසයින් ටික කරලා දෙන්න කියලා. ඊට පස්සේ මම එයාගේ ඔන්ලයින් මම එයාගේ ගත්ත මෙෂර්මන්ට්. ඒක ගත්තේ මම එයාට අවශ්‍ය මිමි ටික මට අවශ්‍ය වෙන මිමි ටික මම එයාට කිව්වා. කිව්වට පස්සේ ඒගොල්ලන්ගේ ගෙවල් ළඟ ඉන්නවා ඉන්දියන් ලේඩි කෙනෙක් එයාටත් මහන්න පුළුවන්. ඊට පස්සේ එයා කිව්වා අක්කේ මං එයාට කියලා අක්කට අවශ්‍ය මෙෂර්මන්ට් ටික අරන් දෙන්නම් කියලා. ඊට පස්සේ මම වීඩියෝ කෝල් එකක් ගත්තට පස්සේ එයා ඒ ලේඩිට කියලා මට අවශ්‍ය මෙෂර්මන්ට් ටික අරන් දුන්නා. ඒ ඉන්දියන් ලේඩිත් හරි හොඳයි. හායි බයි කියලා කතා කර ඊට පස්සේ මට ඕන අවශ්‍ය විදිහට මෙෂර්මන්ට් ටික එයාගේ අරන් දුන්නා. ඉතින් ඒ විදිහට දැන් අපි කතා බහ කරගෙන තියෙන්නේ මොනවද ගන්න මැටීරියල් කොහොමද මහන්නේ ටික කතා කරගෙන. තාම රෙදි ගෙනාවේ නැහැ යාළුවනේ. තාම ඕඩර් එක කන්ෆර්ම් කරගත්තා විතරයි. රෙදි ගෙනාවම ඒ මොනවද ගත්තු රෙදි මොනවද මම මැහුවේ මේ කොහොමද පැකින් කරන්නේ කොහොමද ඒක ඉන්දියාවට යවන්නේ ඒ විස්තරත් මම ඔයගලන්ට වීඩියෝ එකකින් ගේන්නම්. මොකද මම දන්නවා ඔයගොල්ලෝ ආසයි කියලා බලාගෙන ඉන්න මේ බලන්නේ ඒවා. දැන් මටත් මේ YouTube channel එක හරහා මටත් දැන් ආදරණීය පිරිසක් ගොඩාක් නෙමෙයි යාළුවනේ චුට්ට මාවටත් පොඩි පිරිසක් එකතු වෙලා ඉන්නවා. මගේ channel එක ලොකු channel එකක් නෙමෙයි. ඒ වුණාට බොහෝම ආදරණීය පිරිසක් මාත් එක්ක ඉන්නවා. මට කලින් දාපු වීඩියෝ දෙක තුනටත් ගොඩක් අය මේ මට මැසේජ් දාලා තිබ්බානේ ඔයාගේ අදහස් වලට ස්තුතියි එහෙම කියලා. ඉතින් හරි සතුටුයි එහෙම අදහස් දැක්කම. එහෙම ලස්සන හිත් තියන අය ඉන්නවා. මේ
කෙනෙක්ගේ දෙයක් අගය කරන්න ඒකට වටිනාකමක් දෙන්න බොහොම ලස්සන හිත් තියන අය ඉන්නවා. ඉතින් මාව එහෙම අගය කළා මට මැසේජ් දාපු හැම යාළුවෙක්ටම ගොඩාක්ම ස්තුතියි වගේම මං ආදරේ ඔයගොල්ලෝ හැම දෙනාටම. ඕගොල්ලන්ටත් මාත් එක්ක කතා කරන්න ආස නම් ඕගොල්ලන්ටත් පුළුවන් මාත් එක්ක කතා කරන්න. මට මැසේජ් එකක් දාලා තියන්න, කමෙන්ට් එකක් හරි දාලා තියන්න මට ඉඩක් ලැබුණ වෙලාවට මම ඕගොල්ලෝ එක්කත් කතා කරන්න. මොකද අපි මං හැමතිස්සෙම හිතන්නේ දැන් ගොඩාක් මේ channel එක බලන්නේ මැහුම් කරන අයනේ. ඉතින් ඒගොල්ලෝ අපි ඔක්කොම එක ගමනක් යන අය. ඉතින් අපිට අපේ අදහස් හුවමාරු කරගන්න පුළුවන්, ෂෙයා කරගන්න පුළුවන්, නොදන්න දෙයක් ඉගෙන ගන්න පුළුවන්. අපි වුණත් හැමදේම දන්නව නෙමෙයිනේ යාළුවනේ. මන් නොදන්න දෙයක් වුණත් ඕගොල්ලෝ අතරත් තියෙන්න පුළුවන්. මට ඕගොල්ලන්ගේ දැනගන්නත් මොනවම හරි දෙයක් ඇති. දැනගත් ඒකේ වටිනාකම එතකොට මට දැනෙනවා මන් නොදන්න දෙයක්නේ. මම මෙයාගෙන් දැනගත්තේ කියලා. ඉතින් ඒ වගේ බොහොම ලස්සන චූටි පිරිසක් තාම ලොකු පිරිසක් නෙමෙයි චූටි පිරිසක් මාත් එක්ක ඉන්නවා. ඒගොල්ලන්ට බොහොම ස්තුතියි. ගොඩක් ස්තුතියි මං වෙනුවෙන් අදහස් දක්වපු සියලු දෙනාට. ඉතින් මේ විදිහට තමයි මේ ඉන්දියාවේ නංගිත් අපි යාළුකමින් කතා බහ කරලා ඉද්දී ඒ ගොඩ නැගුණු විශ්වාසය මතයි මේ ඕඩරේ මට බාර දුන්නේ. ඒ විශ්වාසය මං ඉතින් අකුරටම රැකලා මගේ එකම බලාපොරොත්තු යාළුවනේ ඒ ටික එයා සතුටු වෙන විදිහට හොඳටම කරලා යවන්න තමයි මගේ එකම බලාපොරොත්තුව තියෙන්නේ. ඉතින් මං දැන් රෙදි ගන්නවනේ. රෙදි ගත්තාම ඒ ටික රෙදිත් මම පෙන්නන්නම් ඕගොල්ලන්ට මොනවද මම ගෙනාපු රෙදි. එයාට මහපු ඩිසයින් හැබැයි ගොඩක් නෝමල් ඉල්ලුවේ යාළුවනේ. එයා ලොකු වැඩි විකාර අඳින කෙනෙක් නෙමෙයි. හරිම නෝමල් ඉල්ලුවේ ඇඳුම් ටික. ඉතින් ඒවත් මම පෙන්නන්න. ඊට පස්සේ අපි බලමු කොහොමද එයාට ඒ ටික කරලා යවුවේ කියලා. මේ එයා channel එකක් කරනවා මේ නංගිත් මේ අචු වොල්ක්ස් කියලා. මේ හරිම හොඳ යාළුවෙක් ඕගොල්ලෝ වගේමයි. ඉතින් මේ නංගිට බොහොම ආයිසරයක් බොහොම ස්තුතියි කියනවා මාව විශ්වාස කරලා මේ ඕඩර් එක ලබා දුන්නට. ඉතින් යාළුවනේ ඕගොල්ලන්ටත් පුළුවන් මගෙන් ඇඳුම් මහගන්න කැමැත්තෙන් කවුරු හරි ඉන්නවනම් ඕගොල්ලන්ට ඕන විදිහට ඕනම ඩිසයින් එකකින් ඇඳුම් මහලා දෙන්න මට පුළුවන්. ඕගොල්ලන්ගේ ගෙදරටම ලැබෙන විදිහට එවන්න පුළුවන්. හැබැයි මේ COD කරන්නේ යාළුවෝ යන්නේ ඒක අර සමහර අයගේ අපි රැවටීම් වෙනවනේ. ඒකින්ද COD නැහැ. බැංක් ඩිපොසිට් තමයි බාර අරගෙන කරන්නේ. ඉතින් කැමති අයට එහෙම ඉතින් මට කියලා ඇඳුමක් කරගන්න පුළුවන්. ඒ නැතත් මගේ YouTube channel එකත් එක්ක හැමදාම එකතු වෙලා ඉන්න ඕගොල්ලන්ට බොහෝම ස්තුතියි. මේ වටිනා වීඩියෝ මම ඕගොල්ලන්ට ගේන්න බලාපොරොත්තු වෙනවා. මේ මහන විදිය ගොඩාක් වෙලාවට දාගන්න බැරි වුණොත් මම ඇඳුමක් කපලා නිර්මාණය කරන හැටි හරි ඕගොල්ලන්ට කොහොම හරි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද නොදන්න දේවල් දැනගන්න, දන්න අය ගැන නෙමෙයි මම මේ කියන්නේ. නොදන්න දේවල් දැනගන්න අපි වටා ගොඩාක් පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට අපි දන්න දැනුම චුට්ටක් හරි දුන්නොත් ඒ වටිනවා. චුට්ටක් කියන්නේ එහෙම නෙමෙයි මම කියන්නේ. අපි දන්න දේ ලොකු මේ නොදන්න කෙනෙක්ට මහා මේරත් තරම් වටිනවා. තව කෙනෙක්ට ඒක දුන්නම ඉතින් අපි මේ ඔක්කොම හැමතිස්සෙම හිතන්නේ අපි ඔක්කොමලා එකම ගමනක් යන අය. මෙහුම් කරන නාලිකාවට ගොඩක් එකතු වෙන්නෙම මෙහුම් කරන අයනේ. ඉතින් ඒගොල්ලෝ අපි හැමෝටම අපේ අදහස් වමාරු කරගත්තම ඒ ආසේ අපේ තව දිනපතා අපේ දැනුම තව පුංචි කාරණා වලින් පවා අපේ දැනුම වර්ධනය වෙනවා. ඉදිරියට මම රෙදි ටිකක් තව ගේන්න බලාපොරොත්තු වෙලා තිනවා. මගේ මොකද ගෙදරට මහන්න එන කට්ටිය රෙදි ඉල්ලලා දාලා මහන්න කියන අය ඉන්නවා. මගේ එහෙම ගෙනාපු රෙදි වගේක් තිබුණා. හැබැයි ඒවා ඕගොල්ලන්ට පෙන්න ගන්න විදිහක් නැති වුණා. මේ රෙදි පීස් වලින් ගෙනාවට යාළුවනේ ඒවා ලොකු රෝල් ගණන් නෙමෙයි. එහෙම නෙමෙයි ගෙනාවේ. එක මේ ඩිසයින් එකකින් ඥාට 5 එහෙම 6 ඒ වගේ තමයි රෙදි ಜಾති 4-5කින් විතර ගෙනල්ලා තියාගත්තා. පහුගිය අවුරුදු සීසන් එකත් එක්කම යාළුවනේ ඒවා ඉවර වුණා. ඉතින් ඕගොල්ලන්ට ඇත්තටම පෙන්වන්නේ එහෙම රෙදි ටිකක් ඉතුරුන්නේ. මේ අර දැන් ඔය ඉන්දියාවේ ඉන්න නංගිටත් එයාට ඒ වෙලාවේ අවශ්‍ය පෙන්වන්න රෙදි තිබුණේ නැහැ. මා ළඟ ඒවා ඉවර වෙලා තිබුණු නිසා. ඊට පස්සේ එයාටත් මම ඩිසයින් දාන්න ඕනේ. දැන් රෙදි ගන්න ගියාම එයාක් ඔයාට වීඩියෝ කෝල් එකක් හරි අරන් එයාට ගන්න රෙදි මොනවද කියලා මම පෙන්වන්න ඕන. ඉතින් දැන් මම රෙදි ගේන්න බලාපොරොත්තු වෙනවා. රෙදි ගෙනාවට පස්සේ කියන්නේ
අර නංගිටම ගේන ඒවා විතරක් නෙමෙයි තව ගෙදර රෙදි ටිකක් ගෙනල්ලා තියාගන්න ඉන්නවා බලාපොරොත්තු වෙමින්. මොකද දැන් මේ දවස් ටිකේම ගෙදරට ඇවිල්ලා රෙදි දාලා මහන්න කිව්ව අයට මේ මල් ළඟ පෙන්වන්න රෙදි තිබුණ නැහැ යාළුවනේ. ඉතින් දැන් ඒ ටික ගේන්න ඕන අලුතින්. මම සමහරවිට ඔන්ලයින් ගෙන්නන තැනුත් තියෙනවා. ඒ වයින්ුත් හොඳයි. මම ගෙන්නපු 2-3 නම් යාළුවනේ කිසිම මේ හොරබරුවක් නැහැ. මේ ඒ කියන්නේ කියනවටත් වැඩිය මේ අංගලක් 2-3ක් හරි ත්‍රිදි ප්‍රමාණය වැඩියෙන් තමයි යෙව්වේ. අර ගානට එහෙම කපලා අඩු කරලා කපලා තිබුණේ ඒ ගෙන්නපු මේ pages මම page දෙකක් online රෙදි වෙන page 2-3ක් බලලා තමයි ගෙන්නුවේ. හොඳයි. මේ විශේෂයෙන්ම ওই සුජිත් ෆැබ්‍රික් කියන එකෙන් එහෙම යාළුවනේ මම ඔයගලන්ට දැනගන්නත් එක්ක මම කියන්නේ. සුජිත් ෆැබ්‍රික් කියලා එහෙම එක තැනකින් මං ගෙනාවා. ගොඩාක් හොඳයි ඒකේ රෙදි. ඒ වගේම මේ වැඩිපුරත් අඟලක් 2ක් වගේ තියලා තමයි කපලා එවන්නේ. ඉතින් ඒවත් මම පස්සේ ඒ pages ගැනත් මම රෙදි ගන්න හොඳ දැන් ඒවත් මම ඕගොල්ලන්ට විස්තරයක් කරලා වීඩියෝ එකක් දාන්නම්. ඉතින් මට මේ ඉන්දියාවෙන් ලැබුණු ඕඩර් එක ගැන විස්තර මේවා තමයි යාළුවනේ. මේකේ ඉතිරි විස්තර මේ කෙරෙනු විදිය ගත්තු රෙදි ඒවත් මම ඕගොල්ලන්ට ගෙනාවම පෙන්නන්නම් යාළුවනේ පැකින් කරපු විදිය. ඊට පස්සේ අපි බලමු එයාගේ අතට ලැබුණාට පස්සේ එයා සතුටු වෙන විදිය ඒවත් කොහොමද කියලා අපි බලමු. එයා එතකොට වීඩියෝ එකක් අපිට එවයිනේ. ඒකත් බලමු. ඉතින් යාළුවනේ මං වගේම ඔයගලන්ටත් දියුණු වෙන්න තව සාර්ථක වෙන්න කියලා මම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයගලන්ගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති යාළුවෙක් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් මං ගිහින් එන්නම්. බයි බයි.